ආයිබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube නාලිකාවට. අද මං ඔයාලට අරගෙන ආවේ තවත් ලස්සන වෙනස්ම විදිය ෆිල්ම් එකක්. ත්‍රිලර් කැටගරි එකට වැටෙන මේ මූවි එකේ නම පංචරාක්ෂාරම්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාව යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා කවදාවත් එකිනෙකා දැකලා නැති මුණ ගැහිලා නැති 5 දෙනෙක්. මෙයාලා යාළුවෝ බවටපත් වෙන්නේ නොසිතූ වෙලාවක. ඒ වෙලාවෙන් පස්සේ මේ කට්ටිය ගොඩාක් ෆිට වෙනවා. කොටින්ම කිව්වොත් කට්ටිය දුර පළාතකට ට්‍රිප් එකකුත් යනවා. එතනින් පස්සේ තමයි මේ කට්ටියට ගොඩාක් භයානක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මෙයාලට අමුතු පොතකුත් හම්බ වෙනවා. ඉතින් එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාමත් ඔය අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම අපේ TikTok, Facebook page follow කරන්නත් අමතක කරන්න එපා. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අතීත කතාවක්. මේ පළවන ශතවර්ෂයේ ඉන්දියාවේ චෝලවරුන්ගේ ආක්‍රමණය සිද්ධ වුණ කාලයක්. කඳුකර ගම්ක ජීවත් වුණ එක පුද්ගලයෙක් ජීවිතයේ සැබෑ අර්ථ හොයාගන්න අරමුණින් එක සංචාරයක් පටන් ගත්තා. විවිධ අභියෝග දුෂ්කරතා මැද්දේ ඔහුගේ සංචාරය දිගටම සිද්ධ වුණා. මේ අතරේදී තමයි මේ පුද්ගලයාට මුනිවරයෙක් හම්බ වෙන්නේ. එතුමාගේ මේ පුද්ගලයා භාෂාව හා ආගමට එහා ගිය දැනුමත් එකතු කරගත්තා. ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තට පස්සේ මේ පුද්ගලයා බොහෝ තැන්වලට ගමන් කරලා විවිධ භාෂාවලින් ලියපු පොත්පත් කියවලා ජීවිතයේ සත්‍ය පිළිබඳ තේරුම් ගත්තා. පංච භූතයන්ගේ බලය සමග කාල චක්‍රයක් ලෙස ක්‍රියා කරන පුස්තකයක් රචනා කළා. මෙහෙම කාලයක් ගත වෙද්දී ඔහුගේ ජීවිත කාලයේ අවසන් කියලා තේරුණ නිසා මේ පොත සාමාන්‍ය මිනිස්සෙක්ට දීලා කියනවා ඔබ දිගාරින පිටුව ඔබේ ජීවිතයේ දිශාව පෙන්වා දෙනු ඇත කියලා. අවුරුදු ගානාවක් ගියාට පස්සේ මේ පොතේ බලය ගැන දැනගෙන රජ කෙනෙක් මේ කාල චක්‍ර පොත ලබා ගන්නවා. ඒ පොතෙන් රජු දැනගන්නවා ළඟ යුද්ධයක් එනවා කියලා. මේ නිසාම රජු කලින්ම යුද්ධයට ලෑස්ති වෙලා එයාගේ රජ බිසවයි දරුවවයි අර පොතත් එක්කම රජවාසලෙන් පිටත් කරනවා. මේ විදිහට මේ පොත එකිනෙකා අතර අහඹ විදිහට සැරිසරනවා. මෙතනින් මේ අතීත කතාව ඉවර වෙලා දැන් අපිට පෙන්වන්නේ බයික් ට්‍රැවලර් කෙනෙක්. එයාගේ බයික් එකෙන් ඉන්දියාව පුරාම යනවා. එයාගේ මානසික සුවය තියෙන්නේ මේ පරිසරයත් එක්ක. ඊට පස්සේ එයා පාර දෙකට බෙදෙන තැනකට එනවා. එක පැත්තක් බැංගලූරු වලට යන්නේ. ඊට පස්සේ එයා ඒ පැත්තට යන්න තීරණය කරනවා. අපිට මේ කතාව 5 දෙනෙක් හම්බ වෙනවා. එතනින් කෙනෙක් තමයි මේ බයික් ට්‍රැවලර්. ඊළඟට අපිට පෙන්වන්නේ මියුසිෂියන් කෙනෙක්. එයා අලුත් සින්දුවක් එයාගේ ටීම් එකත් එක්ක පුහුණු වෙමින් ඉන්නේ. හැබැයි ඩ්‍රම්ස් ගහන කෙනා හැම වෙලේම ටෙම්පෝ එක වරද්දන නිසා මෙයා ගොඩක් තරහින් ඉන්නේ. ඒ නිසා එයාටත් බැනලා මෙයා එතනින් එළියට යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්වේච්ඡා සේවිකාවක්. එයා අසරණ උන් අයට පිට වෙලා ලොකු සතුටක් ලබන හිත හොඳ කෙනෙක්. ඊළඟට අපිට පෙන්වන්නේ මාධ්‍යවේදිනියක්. එයා කුඩුමද්‍රව්‍ය හා දේශපාලන සම්බන්ධය ගැන පත්තරවල නිවුස් එකක් දාපු නිසා එයාගේ ලොක්කා එයාට දොස් කියනවා. මේ නිසාම මෙයා තීරණය කරනවා මේ රස්සාවෙන් අස් වෙලා ස්වාධීන ලේඛිකාවක් වෙන්න. ඒකෙන් එයාට ඕනම දෙයක් මිනිස්සු අතර බෙදා ගන්න කොන්දේසි දාන්න කවුරුවත් නැහැ. දැන් එයා මේ ගැන හිතා එන අතරේ එයාට පුණ්‍යාදාර පිණිස පවත්වන කොන්සර්ට් එකක් ගැන දැන්වීමක් හම්බ වෙනවා. අද තමා ඒක පැවැත්වෙන්නේ. ඊට පස්සේ අපිට මේ කොන්සර්ට් එක ආරම්භ වෙන්න කලින් අවස්ථාව පෙන්නනවා. මෙතෙන්ට අර කතාව මුලදීම පෙන්නපු බයික් ට්‍රැවලර්ත් එනවා. එයා මේක දකින්නේ අහම්බෙක්. ඊට පස්සේ කොන්සර්ට් එක පටන් ගන්නවා. මෙතෙන්ද සින්දු කියන්නේ අපි කතාව මුලදී පෙන්නපු මියුසිෂියන් සහ එයාගේ ටීම් එක. මේ කොන්සර්ට් එක පවත්වන්නේ අර ස්වේච්ඡා සේවිකාව විසින්. අසරණ අයට උදව් කරන්න තමයි එයා මේක පවත්වන්නේ. මෙතෙන්ට අර මාධ්‍යවේදිනියක් දැන්වීම දැක්කට පස්සේ ඇවිල්ලා ඉන්නවා. හැමෝම මේ සින්දුව ගොඩාක් රස විඳිනවා. මේ හැමෝම මොකක් හරි දෙයක් නිසා අවුලෙන් ඉන්න අය. සින්දුව ඉවර වුණාම බයික් ට්‍රැවලර් නැගිටලා අප්පුඩි ගහනවා. මෙතනම තමයි ස්වේච්ඡා සේවිකාවත් ඉන්නේ. එයා බයික් ට්‍රැවලර්ට කියනවා සින්දුව ලස්සනයි නේද? ඔයාට ඕන නම් එයාව හම්බ වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවෙ මෙතෙන්ට අර මාධ්‍යවේදිනියක් එනවා. එයාත් මේ දෙන්නගේ කතාවට එකතු වෙනවා. ඊට පස්සේ ස්වේච්ඡා සේවිකාව සින්දු කියපු කෙනාව මෙතෙන්ට එක්කන් එනවා. මේ වෙලාවෙ මෙතෙන්ට තවත් කෙනෙක් එනවා. එයාත් මේ කට්ටියට එකතු වෙලා කතාවට වැටෙනවා. එයා ටිකක් බීලා ඉන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ එයා මේ කට්ටියට කියනවා මගේ නම ධර්මා. ඔයාලා කවුද කියලා. ඊට පස්සේ බයික් ට්‍රැවලර් කියනවා එයාගේ නම දුෂ්යන්ත. මාධ්‍යවේදිනියගේ නම සමීරා. මියුසිෂියන්ගේ නම එයිදන්. එතකොට ස්වේච්ඡා සේවිකාවගේ නම ජීවිකා. ඊට පස්සේ මේ කට්ටිය එක එක විස්තර එයාලගේ ජොබ් ගැන එහෙම කතා කරනවා.
ඊට පස්සේ මෙයාලා බඩගින්න නිසා රෙස්ටොරන්ට් එකකට යනවා කෑම කන්න. ටික වෙලාවකට පස්සේ කෑම එහෙම කාලා බයික් ට්‍රැවල් ඒ කියන්නේ දුෂ්යන්ත් මේ කට්ටියට කියනවා මේක පොදුම හමුවීමක්. අපි මේ යාළුකම දිගටම තියාගමු කියලා. එහෙම කියලා එයා එතනින් යන්න ලෑස්ති වෙනවා. ජීවිකා කියනවා මොකද්ද තියෙන හදිසිය හම්බ වුණා විතරයි දැන් වෙන්න දෙන්නේ කියලා. එතකොට ධර්ම එයාගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලනවා. දුෂ්යන්ත් කියනවා එයා ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. කට්ටියම පුදුම වෙනවා. ජීවිකා කියනවා ඒක කොච්චර නිදහස්ද මටත් ආසයි එහෙම ඉන්න කියලා. ධර්ම දුෂ්යන්ත්ගෙන් අහනවා එතකොට ඔයාව ආයෙ හම්බ වෙන්නේ කොහොමද කියලා. දුෂ්යන්ත් අහනවා ආයෙ හම්බ වෙන්නේ මොකටද කියලා. ජීවිකා අහනවා එතකොට අපි ආයෙ හම්බ වෙන්නේ නැද්ද කියලා. දුෂ්යන්ත් කියනවා අපි කොහේදී හරි හම්බ වෙනවා. අපි හිතුවත් ඒක නිකම්ම සිද්ධ වේවි කියලා. සමීර දුෂ්යන්ත්ගෙන් අහනවා ඔයාට මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවද කියලා. එතකොට දුෂ්යන්ත් එයාගේ හීනේ ගැන කියනවා. ඒ තමයි එයාගේ ලොකුම ආසාවක් තියෙනවා එක තැනකට යන්න. ඒ තැන ගැන එයා හරියටම දන්නේ නැහැ. එයා කියන විදිහට එතන මිහිපිට ස්වර්ගයට සමානයි. ඉර බැහැගෙන යන වෙලාවක එතන ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්න එක තරම් සතුටක් තවත් නැහැ. මේක තමයි එයාගේ ආසාව. මේ තැන ගැන ඇහුවට පස්සේ ජීවිකාටත් ආස හිතෙනවා එතනට යන්න. ධර්මත් කියනවා එතන ඉඳන් බියර් එකක් බොන තිබ්බනම් කොච්චර ෂෝක්ද කියලා. ඒ දෙන්නම් කියනවා එයාට කොන්සර්ට් එකක් තියෙන නිසා එන්න වෙන්නේ නැහැ කියලා. ඒ ජීවිකා කියනවා ඔයාගේ කොන්සර්ට් එක නිසා තමයි අපි කට්ටිය එකතු වුනේ. ඔයා අනිවාර්යයෙන්ම එන්න කියලා. ජීවිකා සමීරටත් කියනවා එන්න කියලා. මේ වෙලාවේ සමීර වොෂ්රූම් යන්න ඕන කියලා ජීවිකාවත් ඇදගෙන එළියට එනවා. ඊට පස්සේ එයා ජීවිකාට කියනවා මේ අඳුරන්නේ නැති තුන්දෙනාත් එක්ක ට්‍රිප් එකක් යන්න බය නැද්ද කියලා. ජීවිකා කියනවා එයාලා දැක්කම එහෙම පේන්නේ නැහැ. මට නම් එයාලා විශ්වාසයි කියලා. ඒත් සමීරනම් වැඩි කැමැත්තක් නැහැ මේ ගමන යන්න. ජීවිකා කියනවා එයාගේ තනියට හරි යමු කියලා. ඊට පස්සේ ජීවිකා කොහොම හරි එයාවත් කැමති කරව ගන්නවා. ඊළඟ දවසේ උදේම කට්ටිය ගමන පිටත් වෙනවා. දුෂ්යන්ත් එයාගේ බයික් එක නැතුව කොහෙවත් යන්නේ නැහැ. මේ නිසා එයා එයාගේ බයික් එකෙන්ම යනවා. අනිත් කට්ටිය ධර්මගේ ජීප් එකේ. ඊට පස්සේ මෙයාලා ගොඩාක් සතුටින් අතරමඟ ලස්සන තැන්වල නැවති එයාලගේ ගමනාන්තය හොයාගෙන යනවා. මෙයාලා ගොඩාක් විනෝද වෙනවා. කොහොම හරි එයාලයි ගමනාන්තයට එනවා. එදා රෑ මෙයාලා ගෙස්ට් හවුස් එක නැවතෙනවා. මෙයාලා එළිය ගිනි මැලයක් ගහගෙන එක දේවල් කතා කර ඉන්නවා. මෙතන හැමෝම මොකක් හරි රස්සාවක් කරනවා කිව්වත් ධර්ම මොකද කරන්න කියලා තාම කවුරුවත් දන්නේ නැහැ. සමීරා එයාගෙන් අහනවා මොකද කරන්න කියලා. ධර්ම කියනවා එයාගේ ආසාව තමයි කාර් රේස් පදින එක. ඒත් එයාගේ තාත්තා ඒකට කැමති නැහැ. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් නිසා සල්ලි වලින් එයාට අඩුවකුත් නැහැ කියලා ධර්ම කියනවා. ඒත් එයාගේ ආශාව ඉෂ්ට කරගන්න ධර්ම ගොඩාක් ආසාවෙන් ඉන්නේ. මේව මෙයාලා කතා කර ඉඳලා හැමෝම නිදා ගන්න කියලා ඇතුළට යනවා. ඒත් කාටවත් නිදි මතක් නැහැ. මේ වෙලාවේ ජීවිකා කියනවා කට්ටියම එකතු වෙලා සෙල්ලමක් කරමු කියලා. ධර්ම ජීවිකාට කියනවා ඔයාම එහෙනම් සෙල්ලමක් කියන්න කියලා. මේ වෙලාවේ ජීවිකා කියනවා අපි ට්‍රුත් ඕර් ඩෙයා කරමුද කියලා. හැබැයි කට්ටිය වැඩි ඒකට කැමැත්තක් නැහැ. මේ වෙලාවේ සමීර කියනවා මං සෙල්ලමක් දන්නවා. ඒක මං පොඩි කාලේ කරපු එකක්. ඔයාලා ඒකට කැමති වෙයිද දන්නේ නැහැ කියලා. ධර්ම අහනවා ඒ මොකද්ද කියලා. සමීර කියනවා මෙතන තියෙන පොත් රාකෙන් අහඹ පොතක් තෝරගන්නවා. ඒක ඕනම විදිහේ ඉතිහාස කතා, අද්භූත කතා වගේ වෙන්න පුළුවන්. අපි මේ පොතේ කොතනින් හරි පිටුවක් පෙරලලා වාක්‍යයක් කියවනවා. ඊට පස්සේ අපි විශ්වාස කරනවා ඒ වාක්‍යයෙන් කියවෙන දේ තමයි අපේ අනාගතයේදී සිද්ධ වෙන්නේ කියලා. ඒක තමයි සෙල්ලම. හැමෝම මේ සෙල්ලමට කැමති වෙනවා. ඊට පස්සේ සමීර රාකෙන් පොතක් ගන්නවා. එයාට හම්බ වෙනවා පරණ අමුතු විදිහේ ලොකු පොතක්. එයා ඒක අරගෙන මේසෙ උඩ තියනවා. ඊට පස්සේ මෙයාලා පොතේ දූවිලි පිහලා දාලා සෙල්ලම කරන්න පටන් ගන්නවා. පොතේ නම තමයි පංචරාක්ෂාරම්. සෙල්ලම් පටන් ගන්න සමීරගේ. සමීර පොතේ අහඹ ලෙස පිටුවක් පෙරලා එක වාක්‍යයක් කියවනවා. ඒ වාක්‍යයේ තියෙන්නේ විශාල අභියෝග රාශියකට මුහුණ දීලා පසුව තත්ත්වය සාමකාමී වෙනවා. නමුත් නීල පරිවියේ නාදයක් ඇසෙන විට මේ අවසානයක් නොවේ. මහා ව්‍යසනයක ආරම්භයක් වෙයි කියලා. සමීර කියනවා ඒක ටිකක් බය හිතෙනව නේද කියලා. ඊට පස්සේ මේ පොත අරගෙන ධර්ම වාක්‍යයක් කියවනවා. එයා කියවන වාක්‍යය තමයි නවතා තියෙන අශ්ව කරත්තේ ඇදගෙන යාමට සුදුසුම කාලය මේ බව අශ්වයා නොදනී කියලා. ඒක හරියටම ධර්ම රේස් පදින්න ආස වුණත් ඒක කරන්නේ නැතුව ඉන්නවා වගේ. ධර්ම hina වෙලා කියනවා මගේ තාත්තා තමා මට කරත්තේ ඇදගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තේ කියලා. ඊළඟට එයිදන් පොත අරගෙන වාක්‍යයක් කියවනවා.
එයා කියවන වාක්‍යයේ තියෙනවා රජු ජයග්‍රහණ රසක් ගෙන දෙන අනදෙන නිලධාරියට අද්භූත මරණයක් අත්විඳින්න සිද්ධ වෙයි. ඉන්පසු රජු මේ අනදෙන නිලධාරියාගේ භූමිකාව කිරීමට ගොස් රජුද විශාල අනතුරකට ලක් වේ කියලා. මේක කියෙව්වට පස්සේ එයි දැන් පොත පැත්තකට කරලා කියනවා අපි මේ සෙල්ලම නවත්තමු කියලා. ඒ ඇයි කියලා කට්ටියම අහනවා. ඊළඟට ජීවිකා වාක්‍යයක් කියවනවා. එයාගේ වාක්‍යයේ තියෙනවා ඇයට මනුෂ්‍යයන් අතර යක්ෂයෙකු හමු විය හැකියි. එය නපුරෙන් පාලනය වෙන ලෝකයක් යයි ඇය සිතන්නට පටන් ගනීවි කියලා. මේම දුෂ්‍යන්තත් එයාගේ වාක්‍ය කියවනවා. කොහොම හරි මෙයාලා දෙවෙනි වටයකුත් මේ සෙල්ලම කරනවා. ඒ වටේදී එයාලට මකරෙක් ගැන, සාතන් ගැන සහ කළු පූසෙක් ගැනත් කියවන්න ලැබෙනවා. අන්තිමට දුෂ්‍යන්ත වාක්‍යයක් කියවලා සෙල්ලම නතර කරනවා. දුෂ්‍යන්ත එයාගේ වාක්‍ය කියවලා ටිකක් බය වෙනවා. අනික් කට්ටිය ඒ මොකද්ද ඇහුවත් එයා ඒ ගැන කාටවත්ම කියන්නේ නැහැ. ඊට පස්සේ ධර්ම කියනවා මේ පොත අපිට වැඩක් නෑ කියලා. එයා ඒක එළියට විසික් කරනවා. ඊළඟ දවසේ කට්ටියම ආයෙත් ගෙවල් වලට යන්න පිටත් වෙනවා. හැබැයි දැන් කට්ටියගේ මූණේ එද්දි තිබ්බ හිනාව නැති වෙලා ගිහිල්ලා. මෙහෙම එද්දි එකපාරටම ජීප් එකට මොකෙක් හරි යට වෙනවා වගේ මෙයාලට තේරෙනවා. ධර්ම බැහැලා බලද්දි වාහනේට බල්ලෙක් යට වෙලා. දැන් කට්ටියටම ගොඩක් අප්සෙට් යනවා. මේ වෙලාවේ දුෂ්‍යන්ත ඇවිල්ලා කියනවා මං ඔයාලට සංඥා කරා දැක්කේ නැද්ද? අපි එනකොටත් ඌ මැරිලා හිටියේ කියලා. එතකොට තමයි මේ කට්ටියගේ හිතට සැනසීමක් දැනෙන්නේ. ඊට පස්සේ මෙයාලා ඒ බල්ලවල දාලා ආයෙත් ගමන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ටික දවසකට පස්සේ මේ කට්ටිය තම තමන්ගේ රාජකාරිවල යෙදিলা ඉන්නවා. එයි දැන් එයාගේ ටීම් එකත් එක්ක ඉහළ පෙළේ කොන්සර්ට් එකකට ලෑස්ති වෙනවා. මේ අතර එයාගේ යාළුවට ටිකක් අසනීප වෙනවා. එයාගේ වම් පැත්තේ පපුව හරියේ වේදනාවක් එනවා කියලා එයා කියනවා. එයි දැන් කියනවා දවස් දෙකක් එක දිගට මහන්සි වුණ නිසා වෙන්න ඇති විවේක ගන්න හරියයි කියලා. මේ අතර සමීර එයාගේ ගෙදර තනියම ඉන්න අතරේ පොඩි සද්දයක් ඇහිලා පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා හොයලා බලනවා. මේ වෙලාවේ එයාගේ ඇඟ උඩට කළු පූසෙක් වැටෙනවා. එයා හොඳටම බය වෙනවා. ඊට පස්සේ සමීර එයා කළු පූසෙක් දැක්ක කියලා මෙයාලගේ WhatsApp group එකට මැසේජ් එකකුත් දානවා. හැබැයි ඒ ගැන කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඊට ටික දවසකට පස්සේ සමීරට ධර්මගෙන් කෝල් එකක් එනවා. ධර්ම කියනවා ඔයා කැඩුණු පාලම ළඟට එන්න අපි ඔක්කොමලා එතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ සමීර එතෙන්ට එනවා. එයා එදි අර කට්ටියම ඇවිල්ලා ඉන්නවා. සමීර ආපු ගමන් ඒ දෙනුයි ජීවිකයි අහනවා එදා අපි සෙල්ලම් කරේ මොන වගේ සෙල්ලමක්ද? ඒ පොත හෝනියම් පොතක්ද කියලා. සමීර අහනවා ඔයාලා කියන කතාවේ තේරුම මොකක්ද කියලා. මේ වෙලාවේ ඒ දෙන් කියනවා මේක මට විතරක් වුණ දෙයක් නෙවෙයි. ඔයත් ඇතුළු අපි හැමෝටම අර පොතේ තිබ්බ දේවල් එකින් එක සිද්ධ වෙනවා. කළු පූසෙක් දැක්කා කියලා ඔයා එදා කිව්ව නේද කියලා ඒ දෙන් අහනවා. සමීර කියනවා මං කළු පූසෙක් දැක්ක එක අහම්බයක් වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ධර්ම කියනවා එයාට ජොබ් එකක් හොයාගන්න තාත්තා සතියක කාලයක් දීලා තියෙනවා කියලා. දුෂ්යන්ත් කියනවා එයිදන්ගේ ටීම් එකේ හොඳම ගිටාරිස්ට් හදිසි ආබාධයක් ඇති වෙලා දැන් එයාට අංශ භාගයක් හැදිලා කියලා. මේ වෙලාවේ සමීර අහනවා එයිදන්ගෙන් ඔයාගේ යාළුවාට උන දෙයි මේකයි අතරේ ඇති සම්බන්ධය මොකද්ද කියලා. එයිදන් කියනවා ඔයාට මතක නැද්ද එදා මං කියවපු වාක්‍යයේ තිබ්බේ රජුගේ හොඳම අනදෙන නිලධාරියා හදිසි අනතුරකින් මරණයට පත්වේ. ඉන්පසු රජු අනදෙන නිලධාරියාගේ භූමිකාව කිරීමට ගොස් රජුද විශාල අනතුරකට ලක් වේ කියලා. ඉතින් සමීරටත් කියන්න දෙයක් නැති වෙනවා. මේ වෙලාවේ දුෂ්යන්ත් කියනවා පොතේ තියෙන දේවල් ඒ විදිහටම වෙනවා නම් මාත් අද කකුලක් කැඩිලා ඉන්න ඕනේ. ඒත් එහෙම උනේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට මතක නම් අපි මේ සෙල්ලම කරේ මාස 4කට කලින්. ඒත් සමීර් අපේ ගෲප් එකට කළු පූසෙක් දැක්කා කියලා මැසේජ් එකක් දැම්මට පස්සේ තමයි මේ දේවල් වෙන්න පටන් ගත්තේ. ඊට කලින් අපි කාටවත් මුකුත් උනේ නැහැ කියලා. මේ වෙලාවේ සමීර කියනවා මං හිතන්නේ මේ ඔක්කොම අපේ සිතුවිලි. මං ඔයාලට මේ මැසේජ් එක දාපුවාම තමයි අපි මේ ගැන වැඩියෙන් කල්පනා කරේ. අපි එක දෙයක් ගැන වැඩිපුර හිතුවත් අපිට ඒ දේ වෙනවා වගේ දැනෙනවා. දුෂ්යන්ත් කියනවා ඒ කතාව හරි. මං මේ මැසේජ් එක බලපු නැති නිසා තමයි මං ඒ ගැන හිතුවේ නැත්තේ. ඒ නිසා තමයි මට මුකුත් උනේ නැත්තේ කියලා. ඊට පස්සේ දුෂ්යන්ත් කට්ටියටම කියනවා ඔයාලා හැමෝම දැන් මේක අමතක කරලා තමන්ගේ වැඩ කරන්න කියලා. එයිදන් කියනවා ඒක එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. හැම වෙලේම මතක් වෙන්නේ ඒ දේ ගැන. එතකොට දුෂ්යන්ත් කියනවා මේකට එක ක්‍රමයයි තියෙන්නේ. අපි හැමෝම එකිනෙකා හමු නොවි ඉමු. තියෙන සම්බන්ධකම් ටික කාලයකට නවත්තමු. ෆෝන් නම්බර්ස් පවා ඩිලීට් කරලා දාන්න කියලා. මේ වෙලාවේ ජීවිකා කියනවා අපි කට්ටිය හම්බ වුණා විතරයි. යාළුකම් ඔක්කොම නවත්තලා දානවද කියලා. ධර්ම කියනවා අඩුම තරමේ ආයේ හම්බ වෙන දවසක් දාගමු කියලා. එතකොට දුෂ්යන්ත් කියනවා එහෙම කරොත් ඒ දවස් එනකන් ඒ ගැන හිතනවා. මට විශ්වාසයි අපිට හම්බ වෙන්න ඕන නම් ඒක කොහේදී හරි වෙයි. මං දෛවයේ කියන දේ තදින්ම විශ්වාස කරනවා කියලා.
ඊට පස්සේ මේ කට්ටිය එකිනෙකාගෙන් සමු ගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය තම තමන්ගේ වැඩවලට විතරක් හිත යොමු කරලා ඉන්න උත්සාහ කරනවා. ඒදන් එයාගේ හොඳම ලීඩ් ගිටාරිස් නැතුව ගොඩක් අවුලෙන් ඉන්නේ. එයා නැතුව මුකුත්ම කරන්න විදිහක් නැහැ. ඒත් එයා තීරණය කරනවා යාළුවාගේ ගිටාර එක අරගෙන පුහුණු වෙන්න. මේ අතරේ දුෂ්යන්ත් දුර ගමනක් යන්න ප්ලෑන් කරනවා. ජීවිකාට ආරංචි වෙනවා නගරයේ ලොකු බස් අනතුරකින් ළමයි ගොඩක් තුවාල වෙලා ඒ වෙනුවෙන් ස්වේච්ඡාසේවකයෝ අවශ්‍යයි කියලා. ජීවිකා කොහොමත් මේ දේවල් වලට කැමති නිසා එයා කැබ් එකක් අරගෙන ඒ ස්ථානයට යන්න පිටත් වෙනවා. සමීර එයාගේ කතා පොත ලියන්න උත්සාහ කරනවා. හැබැයි තාම එයාට හොඳ අදහසක් ඇවිල්ලා නැහැ. මේ අතරේ ධර්ම සල්ලි ගෙවලා කාර් රේස් පදින තැනකට යනවා. මේ අතරේ සමීර තනියම කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාවේ ගෙදර කරන්ට් එකක් යනවා. එයා ඉටිපන්දමක් පත්තු කරන වෙලාවේ එයාට ඇහෙනවා උඩ තට්ටුවේ කාන්තාවක් විලාප දෙනවා වගේ. සමීර බයෙන් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට එනවා. ඒ සද්දේ ඇහෙන්නේ පරණ කාමරයකින්. සමීර ඒ කාමරේ ඇතුළට ගියාම එයාට දැනෙනවා කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ. සමීර ගොඩාක් බයෙන් S2 අද කරගෙන හැරිලා බලනවා. එයා දකිනවා භයානක පෙනුමක් තියෙන හොල්මනක් වගේ ගැහණු කෙනෙක්. මෙයා හොඳටම බය වෙලා එතනින් දුවලා යනවා. එයා කාමරේට ඇවිල්ලා බය ගෙහි ඉද්දි අර හොල්මන් කාන්තාව ඇවිල්ලා සමීරගේ කම්මුලත් අත ගන්නවා. මේ අතරේ ජීවිකා හයිවේ එකේ යන ගමන් ඉන්නවා. එයා දකිනවා පාරේ අයිනේ මිනිස්සෙක් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා. මෙයා ඉක්මනටම ඒ කෙනාව කාර් එකට දාගෙන රෝහලකට අරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ටික දුරක් යද්දි අර මිනිස්සයා ඩ්‍රයිවර්ටත් ගහලා ජීවිකාට කරදර කරන්න උත්සාහ කරනවා. එයා ලේ පෙරාගෙන වැටිලා ඉඳලා තියෙන්නේ බොරුවට. මේ වෙලාවේ ඉලෙක්ට්‍රික් ගිටාර එක පුරුදු වෙවි හිටියේ ඒදන්ට කරන්ට් වයර් එකක් පෑගිලා එයා විසි වෙලා යනවා. දුෂ්යන්ත් එයාගේ ගමන අතරතුර පොඩි ළමයෙක් දැකලා නතර වෙනවා. මෙතන ටිකක් පාළු තැනක්. දුෂ්යන්ත් ඒ ළමයාගෙන් අහනවා මෙතන තනියෙන් මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ දුෂ්යන්ත් මම් පහරන්නන් ටිකක් වට කර ගන්නවා. එයාලා දුෂ්යන්ට ගහන්න පටන් ගන්නවා. දුෂ්යන්තුත් වැඩේ අතහරින්නේ නැහැ. එයාත් කොහොම හරි මේ කට්ටිය එක ගහ ගන්නවා. කොහොම හරි එයාට පුළුවන් වෙනවා ඒ කට්ටියගෙන් බේරිලා එතනින් පැනලා යන්න. ධර්ම රේස් පදින්න තියෙන ආසාවට තරඟයකට සහභාගී වෙලා ඉන්න වෙලාවේ ලොකු අනතුරක් වෙනවා. ජීවිකාව අර තුවාල උන මිනිස්සයා බලින්ම කොහෙදෝ අරගෙන යනවා. මේ වෙලාවේ ජීවිකා හොඳටම බය වෙලා ඉන්නේ. එයා දකිනවා පිටිපස්සෙන් තව ජීප් එකක් එනවා. ජීවිකා එයාට සංඥා කරනවා එයාව බේරගන්න කියලා. කොහොම හරි අර ජීප් එකේ ඉන්න කොල්ලා ඒක දකිනවා. එයා කාර් එක හරස් කරලා ජීප් එක නවත්තනවා. ඊට පස්සේ අර මිනිස්සයාට ගහලා ජීවිකාව එයාගේ වාහනේ දාගෙන එක් කරගෙන යනවා. ඒත් මේ කොල්ලත් ටිකක් අමුතු කෙනෙක් වගේ. ජීවිකා තවත් බය වෙලා ඉන්නේ. මේ වෙලාවේ ජීවිකා දකිනවා පොලිස් චෙක් පොයින්ට් එකක් ඉස්සරහින් තියෙනවා කියලා. එයා මේ කොල්ලට කියනවා වාහනේ නවත්තන්න කියලා. මේ වෙලාවේ මේ කොල්ල ජීවිකාගේ ඔළුව වාහනේ ජනේලේ තදින් වැදෙන්න තල්ලු කරනවා. එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟ දවසේ සමීර FB එකේ පෝස්ට් බල ඉද්දි එයා දකිනවා ඒ දැන් ඉක්මනට සුව වෙන්න කියලා එයාගේ යාළුවෝ පෝස්ට් දාලා තියෙනවා. මේ අතරතුරේ අනතුරු වුණු ධර්මත් රෝහලේ ඉන්නවා. ධර්මට හිතෙනවා මේක සිතුවිලි නිසාම වෙන දෙයක් නෙවෙයි. මේ අර පොතේ කියපු දේවල් ඇත්ත වෙනවා කියලා. එයා සමීරට කෝල් එකක් ගන්නවා. මේ කතා කරන්නේ ධර්ම කියලා එයා සමීරට කියනවා. මේ වෙලාවේ සමීර මෙයාට කියනවා එයිදෙන් විදුලි සැර වැදිලා අගද රෝහලේ ඉන්නේ. එයාට ටිකක් අමාරුයි කියලා. එතකොට ධර්මත් ලෑස්ති වෙනවා අගද රෝහලට යන්න. මේ වෙලාවේ ධර්මගේ තාත්තා කියනවා ඔයත් ඉන්නේ ඒ රෝහලේමයි කියලා. ඊට පස්සේ ධර්මයි සමීරයි එයිදෙන්ව බලන්න ICU එකට ඇවිල්ලා ඉන්නවා. දුෂ්යන්තුත් මෙහාට එනවා. එයිදෙන්ට තාම සිහිය නැහැ. දුෂ්යන්ත අහනවා ජීවිකාට කෝල් කරාද කියලා. සමීර කියනවා එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. ධර්ම කියනවා මට මොකද්ද බයක් දැනෙනවා. එයා කෝල් ආන්සර් කරන්නේ නැත්තම් අපි ගිහින් බලමු කියලා එයා කියනවා. ඊට පස්සේ ධර්මව එයිදෙන් ළඟ ඉන්න කියලා සමීරයි දුෂ්යන්තුයි ජීවිකාගේ ගෙදරට යනවා. එහෙට යද්දිත් පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මෙයාලව දැක්කම ජීවිකාගේ තාත්තා ළඟට ඇවිල්ලා කියනවා ඔයාලව සම්බන්ධ කරගන්න මං ගොඩක් උත්සාහ කළා. ජීවිකා ඔයාලගෙන් කාට හරි හම්බුණාද කියලා. සමීර අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ජීවිකාගේ තාත්තා කියනවා නගරේ බස් අනතුරක් වෙලා කියලා. එයා උදෙම ගියා. තාම ගෙදර ආවේ නැහැ. මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් මේ දෙන්න ළඟට ඇවිල්ලා කියනවා ජීවිකාගේ වාහනේ ඒකේ ඩ්‍රයිවරුයි මැරිලා ඉද්දි හොයාගත්තා. අධිවේගී මාර්ගයේ ගොඩක් ගෑනු ළමයි අතුරුදහන් වෙනවා. මීට කලින් ගෑනු ළමයි 10 දෙනෙක් අධිවේගී මාර්ගයේදී පැහැරගෙන ගිහින් තියෙනවා. ඒකිනොත් ගෑනු ළමයි 4 දෙනෙක්ගේ මල් සිරුර අපිට හොයාගන්න පුළුවන් වුණා. අපිත් මේ දාමඝාතකයව තමයි හොයන්නේ කියලා. මේ වෙලාවේ අපිට ජීවිකා ඉන්න තැන පෙන්නනවා. ජීවිකාව බේරගත්ත අර කොල්ලා එයාව මේ තැනට අරගෙන ඇවිල්ලා. ජීවිකා බයෙන් අහනවා ඇයි ඔයා මාව මෙතෙන්ට අරගෙන ආවේ කියලා. මේ කොල්ලා කියනවා
මං ඔයාට මනුෂ්‍යත්වයේ අඳුරු පැතිකඩයි පෙන්වන්න යන්නේ කියලා. දින කීපයක් යද්දි එයිදන්ට තරමක් සුව වෙනවා. සමීර එයාටත් කියනවා ජීවිකා ගැන කිසිම තොරතුරක් නැහැ කියලා. මේ වෙලාවේ ධර්ම කියනවා පොලිසියෙන් හොයනකන් ඉඳලා වැඩක් නැහැ. අපිම එයාව හොයාගමු කියලා. ඒත් එයාව කොහේ කියලා හොයන්නද? ධර්ම කියනවා මේ හැම දෙයකටම මුල අර පොත කියලා. එයිදන් කියනවා එදා එයා කියපු වාක්‍යය තිබ්බනේද මනුෂ්‍යත්වයේ අඳුරු පැතිකඩ කියලා. මේක ඇහුවම දුෂ්යන්ත් කියනවා ඔයාලට මතකද? එදා අන්තිමට මං කියපු වාක්‍යය ගැන ඔයාලට කිව්වේ නැහැ. ඒත් ඒකේ තිබ්බේ ඔබ සාතන්ව දරුවෙකුගේ ස්වරූපයෙන් දකිනු ඇත. ඒ දකින විට ඔබට බැඳීමක් අහිමි වෙනු ඇත. මේක හරියට එදා දුෂ්යන්ත් එයාගේ ගමන අතුරුතුරු දැකපු පොඩි ළමයාට සමානයි. ඊට පස්සේ තමයි ජීවිකත් අතුරුදහන් උනේ. දුෂ්යන්ත් කියනවා මේ පොත අපි හිතනවට වඩා ගැඹුරුයි. අපේ ප්‍රශ්නවලට උත්තරත් අනිවාර්යයෙන්ම ඒ පොතේ ඇති කියලා. එතකොට එයිදන් කියනවා එහෙනම් අපි ගිහිල්ලා ඒ පොත හොයාගමු කියලා. මේ වෙලාවේ තමයි සමීර කියන්නේ ඒ පොත දැන් එයා ළඟ තියෙනවා කියලා. එදා ධර්ම ඒක විසික් කරාට පස්සේ සමීර ඒක ආයෙමත් අහුලගෙන ගෙදර ගෙනල්ලා. ධර්ම කියනවා ඒක ළඟ තියෙන නිසා තමයි එහෙනම් අපිට මේවා සිද්ධ වෙන්නේ. සමීර කියනවා මං ඒ පොත කියෙව්වා. ඒක ගොඩාක් භාෂා සහ පොත් ගොඩක එකතුවකින් ලියපු එකක්. මට හිතෙන්නේ ඒ පොතේ කියවන කෙනාට අනුව ඉරණම ලියවිලා තියෙනවා කියලා. දුෂ්යන්ත් කියනවා මේ වෙනකන් අපිට සිද්ධ උනේ ඒ පොතේ තිබ්බ දේවල්. ඒ නිසා අපි ඉස්සරහට වෙන දේවලුත් පොත කියවලම දැනගමු කියලා. මේ අතරේ අපිට ජීවිකාව පෙන්නනවා. එයාව කලවර කාමරයක් වගේ එකක හිර කරලා තියෙන්නේ. ජීවිකා දැන් ඇස්සරලා බලද්දි එයා දකිනවා තවත් ගෑනු ළමයි ගොඩක් මේක ඇතුලේ ඉන්නවා. ජීවිකා අහනවා ඔයාලා කවුද කියලා. එක ගෑනු ළමයෙක් කියනවා අපිත් ඔයා වගේම මෙතන හිරකාරියෝ. අපි මාස ගණන් අවුරුදු ගණන් මෙතන හිර වෙලා ඉන්නවා. ඒ වගේම තව ගෑනු ළමයි ගොඩක් එයා මරලා දැම්ම කියලා. ජීවිකා අහනවා ඒ කියන්නේ එයා අපිවත් මරලා දායිද කියලා. මේ පුද්ගලයා තමයි අධිවේගී මාර්ගයේ ගෑනු ළමයි පැහැර ගන්න කෙනා. පොලිසියෙන් හොයන්නෙත් මේ කෙනාවමයි. මේ අතරේ අර 4 දෙනා පොත කියවන්න පටන් ගන්නවා. මුලින්ම දුෂ්යන්ත් වාක්‍යයක් කියවනවා. යාළුවනි මං ඒක වෙනස් නොකර ඒ විදිහටම කියන්න. මොකද ඒ අනුව තමයි ඉස්සරහා කතාව ගොඩ නැගිලා තියෙන්නේ. ඒ වාක්‍යය තමයි ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ චෝල නම් කුඩා ගමක් තංජවුර් ආක්‍රමණය පිණිස යුද්ධ වැදුනා. යුද්ධේ 4 වන දිනේ වන විට විශාල පිරිසක් මිය ගියා. මේ නිසා චෝලයන්ට උදව්වක් පිණිස විජේලා චෝලයන්ට විශාල පිරිසක් සටන සිදුවන දකුණු දෙසට පිටත් කළා. යුද පිටියේ මලකඳන් සොයමින් සිටින රාජාලින් ඔබේ මාලිමා යන්ත්‍රය වෙනු ඇත. රාජාලින් විවේක ගන්නා අවස්ථාවේ හමුදාව යුද පිටියේ ඉදිරියටම යනු ඇත. මේක කියවුවට පස්සේ දුෂ්යන්ත් කියනවා මං හිතන්නේ අපිට යන්න දිශාවක් තියෙනවා. අපි දකුණු පැත්තට ගිහින් බලමු කියලා. ඊට පස්සේ මේ කට්ටිය එයාලා ඉන්න තැන ඉඳන් දකුණු පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. මේ අතරේ අපිට ආයෙත් ජීවිකාව පෙන්නනවා. අර පුද්ගලයා එයාව දම්වැලකින් ගැට ගහලා අර අඳුරු කුටියෙන් එළියට අරගෙන ඇවිල්ලා. ජීවිකාව ඉදිරියෙන් තවත් ගෑනු ළමෙක් විදුලි පුටුවක ඉඳවලා තියෙනවා. මේ පුද්ගලයා කියනවා මේ වෙලාවේ ඔයා දිහා ලක්ෂයක් දෙනා බලාගෙන ඉන්නේ කියලා. ජීවිකා අහනවා ඔයා මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මං ඔයාගේ කතාව විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ පුද්ගලයා කියනවා ඔයා දන්නවද ඩාර්ක් වෙබ් ගැන? ඒක තමයි මිනිස්සුන්ගේ අඳුර පැත්ත පෙන්වන හොඳම වේදිකාව. අන්තර්ජාලයේ ඔයා දැකලා නැති තවත් පැත්තක් තමයි මේක. කාටවත් හිතා ගන්න බැරි දරුණු අධහිංසාවන් සිදුවෙන තැනක්. ඩාර්ක් වෙබ් එකේ ඔක්කොම සජීවී ළමා දූෂණ, අපචාර, ඝාතන ඒ විතරක් නෙවෙයි අන්තර්ජාතික අවිගනුදෙනු, මත්ද්‍රව්‍ය මාෆියා, මිනිස් ජාවාරම් වගේ හැම නීති විරෝධී වැඩක්ම සිද්ධ වෙන එකම වේදිකාව තමයි මේ. ඔයා හිතන්නේ මං ඔයාව අහම්බෙන් අල්ලගත්තා කියලාද? මං දැන් ටික කාලෙක ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඒ කොහොමද කිව්වොත් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක තමයි මට උදව් කරන්නේ. මේ කතාව ඇහුවාම ජීවිකා හොඳටම බය වෙලා අඬන්න පටන් ගන්නවා. මේ වෙනකොට අර 4 දෙනා ගොඩාක් දුර ඇවිල්ලා හෙම්බත් වෙලා ඉන්නේ. ධර්ම කියනවා මෙහෙම තව කොච්චර දුරක් යන්නද කියලා. එයිදන් කියනවා අපිට ජීවිකාව හොයාගන්න නම් පොත විශ්වාස කරන්නම වෙනවා කියලා. මෙහෙම මෙයාලා යන අතරේ ධර්ම දකින්න එයාලව පාස් කරගෙන යන වෑන් එක පිටිපස්සේ රාජ අලියගේ ස්ටිකර් එකක් අලවලා තියෙනවා. දුෂ්යන්ත් කියපු වාක්‍යයේ රාජ අලියන්ගේ කතාවක් තිබුණ නිසා මෙයාලා ඒ වෑන් එක පස්සෙන් ෆලෝ කරගෙන යනවා. මෙහෙම ටික දුරක් යද්දි ඒ වෑන් එක මග නතර වෙනවා. ධර්ම බැහැලා ඇවිල්ලා ඒකේ ඩ්‍රයිවර්ගෙන් අහනවා මොකද උනේ කියලා. ඩ්‍රයිවර් කියනවා හැමදාම මේ වාහනේ කැඩෙනවා කියලා. සමීර අහනවා අපි දැන් මොකද කරන්න කියලා. එයිදන් කියනවා රාජාලියන් විවේක ගන්න අවස්ථාවේ හමුදාව ඉදිරියට යනු ඇත කියලා. ඒ කියන්නේ මේ වෑන් එක නැවතුණා කියන්නේ හරියටම රාජාලියක් නැවතුණා වගේ. ඊළඟට මෙයාලා කියපු වාක්‍යය මොකක් හරි අංක වගේක් තමයි තිබ්බේ. එයාලා ඒක ෆොටෝ ගහ ගන්නවා. දැන් මෙයාලා අර පාරේ ඉස්සරහට යන අතරේ ධර්ම කියනවා වාහනේ තෙල් ඉවර වීගෙන එන්නේ කොහෙන් හරි තෙල් ටිකක් ගහ ගන්න ඕන කියලා.
මේ වෙලාවේ තමයි සමීර දකින්නේ වාහනේ ආපු දුරයි අර ෆොටෝ එකේ තියෙන අංක 10න් අංක 5ක් එකිනෙක සමානයි කියලා. එතකොට තව අංක 5ක් සමාන කරගන්න ඕන. තව ටිකක් ඉස්සරහට යද්දි එයාලා දකිනවා සතපොන් කණුවක 137 ගහලා තියෙනවා. සමීර කියනවා ඊළඟ කිලෝමීටරේදී 136 පෙන්නයි. ඒ කියන්නේ තවත් අංක 3ක් සමාන වෙයි කියලා. ඊළඟට මෙයාලා 136 වෙනි සතපොන් කණුවත් පහු කරනවා. තව මෙයාලට කොහේ හරි 28 කියන අංක දෙක හොයා ගන්න වෙනවා. මේ වෙලාවේ මෙයාලා නැවතුනේ කඳු වටේම පිටලා තියෙන තැනිතලා තැනක. මේ කට්ටිය නැවතිලා කතා වෙනවා 28 කියන්නේ 1 කිලෝමීටර් 28ක්. නැත්තම් අංශක 28ක් වෙන්නත් පුළුවන්. අපි කොහොමද හොයාගන්නේ කියලා. මේ වෙලාවේ ධර්ම දකිනවා කන්ද මුදුනේ ගලක 28 කියලා ලියලා තියෙනවා. කට්ටියම දැන් ඒ තැනට යනවා මොකක් හරි හෝඩුවාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන්. මේ අතරේ අර පුද්ගලයා ජීවිකාට පූස් පැටියෙක් දීලා කියනවා මං ඔයාගේ අඳුර පැත්ත එළියට අරන් පෙන්නන්නද කියලා. ඊට පස්සේ අර විදුලි පුටුවේ ඉන්න කෙනාට විදුලි සැරයක් ලබා දෙනවා. ජීවිකාට කියනවා ඒ ගෑනු ළමයව හරි නැත්තම් මේ පූස් පැටියව හරි දෙකෙන් එකක් බේරගන්න කියලා. ජීවිකා හොඳටම අඬනවා. මේ පුද්ගලයා ජීවිකාව පොළඹවනවා පූස් පැටියව මරන්න. අර පුටුවේ වෝල්ටේජ් එකත් වැඩි කරනවා. ඒ ගෑනු ළමයා ටික ටික පිච්චෙන්න පටන් ගන්නවා. ඒක බලාගෙන ඉන්න බැරිම තැන ජීවිකා අර පූස් පැටියව බෙල්ල හිර කරලා මරලා දානවා. ඒත් එක්කම අර කෙල්ලත් මැරෙනවා. මේ පුද්ගලයාට ලොකු තෘප්තියක් දැනෙනවා. මේ වෙන දේවල් ලක්ෂ ගණනක් දෙනා බලාගෙන ඉන්නේ. මේ අතරේ අර කට්ටිය පොතේ ඉතිරි ටික මතක් කරනවා. ඒකට අනෝ ශිව කෝවිල් පහක් එකම රේඛාවේ පිහිටලා තියෙනවා. එතනින් මැද තියෙන කෝවිල පහු කරගෙන මෙයාලා ඉස්සරහට යන්න ඕනේ. ඒත් කොයි පැත්තටද යන්න ඕනේ කියලා ධර්ම අහනවා. දුෂ්යන්ත් කියනවා කලින් වගේම දකුණු පැත්තට යමු කියලා. ඊට පස්සේ මෙයාලා එහෙම ආවට තවත් පාරවල් දෙකක් බෙදෙන තැනක් හම්බ වෙනවා. මෙයාලා මේ පාරවල් දෙකේ බෙදිලා යන්න තීරණය කරනවා. මොකද හෝඩුවාවේ තියෙන විදිහට එක පාරක ගියොත් අවශ්‍ය දේ තියෙන්නේ අනෙක් පාරේ කියලා. මේ අතරේ අර පුද්ගලයා විදුලි පුටුවේදී මරපු ගෑනු ළමයාව අරගෙන කොහේ හරි යනවා. අර කූඩුවේ ඉන්න ගෑනු ළමයි මොකක් හරි දෙයක් කපනවා කියලා ජීවිකාට ඇහෙනවා. එයා බලද්දි එක කෙල්ලෙක් බ්ලේඩ් එකක් තියාගෙන එයා බැඳලා දාලා තියෙන දන්වැල කපනවා. ජීවිකා ආනෝ දන්වැල් කැපුවත් අපි කොහොමද මෙතනින් පැනගන්නේ කියලා. එතකොට ඒ ගෑනු ළමයා වහලා තියෙන උමගක් වගේ එකක් පෙන්නනවා. එයාලා කියනවා මේක කොහාට වැටෙනවද දන්නේ නැහැ. මොකද අපි කවුරුවත් මෙතනින් එළියට ගියේ නැහැ කියලා. සමීරයි ධර්මයි මේ වෙලාවේ අත්තික ගහක් ළඟට එනවා. සමීර කියනවා අත්තික ගහ පහු කරාම ගොඩනැගිල්ලක් තියෙනවද බලමු කියලා. ජීවිකයි අර ගෑනු ළමයි ටිකයි දැන් දන්වැල් කපන්න උත්සාහ කරත් ඒව කපා ගන්න බෑ. ජීවිකාට හොඳ අදහසක් එනවා. කට්ටියම එකතු වෙලා දන්වැල් පටලවලා ඇද්දොත් දන්වැල් කැඩිලා යයි කියලා හැමෝම ඒ විදිහට කරනවා. හිතුවා වගේම දන්වැල් ඔක්කොම කැඩිලා යනවා. ඊට පස්සේ එක ගෑනු ළමයෙක් විතර මෙතනින් එළියට යන්න තීරණය කරනවා. මොකද මේකේ කෙලවර කොතනට වැටෙනවද කියලා එයාලා දන්නේ නැහැ. ඒ වගේම ගෑනු ළමයි ඔක්කොම පැනගත්තා කියලා අර පුද්ගලයා දැනගත්තොත් අනිවාර්යයෙන්ම මේ කට්ටියව හොයාගෙන එනවා. මේ අතරේ දුෂ්යන්සා ඒදෙන් පාර හොයා ගන්න බැරුව එකම තැන කැරකෙනවා. සමීරට කෝල් කරන්න උත්සාහ කරත් එයා ආන්සර් කරන්නේ නැහැ. මේ වෙලාවේ අර පුද්ගලයා මෙතනින් යනවා. එයා ජීප් එක නවත්තනවා. දුෂ්යන්ත අහනවා ප්‍රධාන පාරට වැටෙන්නේ කොහෙන්ද? අපේ යාළුවෝ දෙන්නෙක් අපිට මඟ හැරුණා කියලා. මේ පුද්ගලයා පාර කියලා එතනින් යනවා. මේ අතරේ අර පැනගත්තු ගෑනු ළමයාට පොලිස් ජීප් එකක් හම්බ වෙනවා. එයා ඒ කියන නිලධාරියට කියනවා එයා වගේම තව ගෑනු ළමයි ගොඩක් හිර කරගෙන ඉන්නවා. එයාලට උදව් කරන්න කියලා. පොලිස් නිලධාරියා මේ ගෑනු ළමයවත් වාහනයට දාගෙන යනවා. මේ වෙලාවේ සමීරයි ධර්මයි අර ගොඩනැගිල්ල හොයා ගන්නවා. අර පොලිස් ජීප් එකත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. ධර්ම සමීරට කියනවා මං ඒ ගැන බලා ගන්නම් ඔයා ඇතුළට යන්න කියලා. සමීර ඇතුළට ගිහිල්ලා බලනවා. අර පොලිස් නිලධාරියා ධර්මට කියනවා මට ඔයාවත් සැකයි තව කවුද ඔයත් එක්ක ආවේ කියලා. අර ගෑනු ළමයා කියනවා මෙයා නෙවෙයි ඒ මිනිස්සයා කියලා. පොලිස් නිලධාරියා ධර්මවයි ගෑනු ළමයාවයි දෙන්නම එක් කරගෙන ගොඩනැගිල්ල ඇතුළට එනවා. මේ අතරේ සමීර අර විදුලි පුටුව දැකලා ටිකක් බය වෙනවා. ඒ වගේම අර මිනිස්සයා පවත්වාගෙන යන ඩාර්ක් වෙබ්සයිට් එක දැකලා තවත් කලබල වෙනවා. ඊට පස්සේ එයා අර කට්ටිය හිර කරලා තියෙන කුටිය උඩට එනවා. සමීරට තේරෙනවා පොළොව යට මොකක් හරි තියෙනවා වගේ. එයා ජීවිකා කියලා කතා කරන්න පටන් ගන්නවා. ජීවිකාට මේ හඬ ඇහිලා එයා අඳුර ගන්නවා සමීරව. එයාත් සමීරට කතා කරනවා. ඒත් එක්කම අර දෙන්නට සමීර ලොකේෂන් එකත් යවනවා. මේ අතරේ අර පොලිස් නිලධාරියා ධර්මට පිස්තෝල දික් කරලා කියනවා බිම දන ගහ ගන්න කියලා. ඊට පස්සේ එයාගෙන් අහනවා මේ තැන ගැන කොහොමද දන්නේ කියලා. ගෑනු ළමයා අඬ අඬා කියනවා මෙයා මේකට සම්බන්ධ නැහැ කියලා. ඒත් මේ නිලධාරියා ඒක ගණන් ගන්නේ නැහැ. මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න ධර්ම මේ නිලධාරියාගේ අතේ තියෙන පිස්තෝලෙට ගහලා බිම දාලා නිලධාරියාටත් හොඳටම ගහනවා. ඊට පස්සේ අහනවා ඔයාට මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා.
මේ වෙලාවේ තමයි අර ඝාතකයාත් මෙතනට එන්නේ. එයා ධර්මයට ගහලා පොලිස් නිලධාරියාට කියනවා මෙතන ඉඳන් දූපු කෙල්ලව අල්ලගෙන එන්න කියලා. ඒ කියන්නේ මේ නිලධාරියාත් මේ ඝාතකයාට හවුල්. ඊට පස්සේ එයා ධර්මයට හොඳටම ගහලා එයාව ගැට ගහලා දානවා. මේ අතර සමීර අතින් සද්දයක් එනවා. එතකොට මේ ඝාතකයා දැනගන්නවා තවත් කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා. එයා ගිහිල්ලා සමීරවත් අල්ලගෙන එනවා. කොහොම හරි මෙතෙන්ට ඒ දිනුයි දුෂ්යන්තුයි එනවා. ඊට පස්සේ මේ තුන්දෙනා අතර ලොකු රණ්ඩුවක් යනවා. දුෂ්යන්ත සහ ඒදෙන් එකතු වෙලා මේ ඝාතකයාට හොඳටම පහර දෙනවා. ඒදෙන් එයාට වෙඩි තියලා මරලා දානවා. අන්තිමට මේ කට්ටිය එකතු වෙලා ජීවිකාව විතරක් නෙවෙයි අනිත් ගෑනු ළමයි ඔක්කොමත් බේර ගන්නවා. මේ ගැන නිවුස් වලට පවා කියනවා. අන්තිමට මේ කට්ටිය අර පොත මොහොතට විසික් කරලා දානවා. මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඉතින් ෆිල්ම් එක ලස්සනයි නම් අපිව subscribe කරන්න, කමෙන්ට් කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් හම්බ වෙමු.